සමහර පාඩම් තියනවා කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැද්ද? එතකොට කැම්පස් එකේ මට හම්බෙච්ච සමහර පාඩම් ඇතුළෙත් සමහර නිර්වචන තියනවා කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැති. එහෙම වෙලාවක ඒව පාඩම් කරගන්න මමම හොයාගත්ත විදිහක් තමයි මම දැන් මේ ඔයාලට කියලා දෙන්න යන්නේ. මම ඉස්සෙල්ලම කරේ මට පාඩම් කරන්න තියෙන නිර්වචනේ වැදගත් කරුණු ටික highlight කරගත්තා. ඊට පස්සේ මම කරන්න යන්නේ ඒ highlight කරගත්ත කරුණු රූප සටහන ඇතුළට දාගන්න එක. රූප සටහන් ඇසුරෙන් අඳින්න යන්නේ මගේ කැම්පස් එකේ ශ්‍රී ලංකා සමාජයේ සෙකන්ඩ් ඉයර් එකේ මට පාඩම් කරගන්න තියෙන නිර්වචන කිහිපයක්. එතකොට මේ නිර්වචනයෙන් කියවෙන්නේ මොකද්ද? මේ කෙටි සටහන ඇඳලා තියෙන නිර්වචනයෙන් කියවෙන්නේ උදව් කිරීම සඳහා වූ කැමැත්තත් උදව් ලබා ගැනීම සඳහා වූ බලාපොරොත්තුවත් අතර ගොඩනැගෙන අන්තර්සබඳතාවක් කියන එක තමයි මේ දෙවෙනි නිර්වචනයෙන් කියවෙන්නේ. එතකොට මේ තුන්වෙනි නිර්වචනයෙන් කියවෙන්නේ මොකද්ද? කෙනෙකුගේ ජීවිත කාලය තුළ මුහුණ දීමට සිදුවෙන තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමේ ශක්තිය ගොඩනැගීම මනෝපදේශනය කියලා තමයි මේ තුන්වෙනි නිර්වචනයෙන් කියවෙන්නේ. එතකොට මේ පළවෙනි නිර්වචනයෙන් කියවෙන්නේ මොකද්ද? සේවාලාභියාගේ සොයන් දැනුම, සොයන් තක්සේරුව, ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට උදව් කිරීම මනෝපදේශනය කියලා තමයි මේ පළවෙනි නිර්වචනයෙන් කියවෙන්නේ. ආයෙ කිව්වොත් උදව් කිරීම සඳහා කැමැත්තක් ඇති අය අතරත් උදව් ලබා ගැනීම සඳහා බලාපොරොත්තුවක් ඇති අය අතරත් ගොඩනගෙන අන්තර්සබඳතාවයේ උපදේශනය කියලා මේ නිර්වචනයෙන් කියවෙනවා. මේ නිර්වචනයෙන් කියවෙනවා කෙනෙකුගේ ජීවිත කාලයේ තීරණාත්මක අවස්ථාවකට මුහුණ දීමේ ශක්තිය ගොඩනැගීම උපදේශනය කියලා මේ නිර්වචනයෙන් කියවෙනවා. මේ නිර්වචනයෙන් කියවෙනවා සේවාලාභියාගේ සොයන් දැනුම, සොයන් තක්සේරුව, ආත්ම විශ්වාසය වර්ධනය කිරීමට උදව් කිරීම උපදේශනය කියලා මේ නිර්වචනයෙන් කියවෙනවා. එතකොට පාඩම් කරන්න අමාරු නිර්වචන මෙන්න මේ විදිහට කෙටි සටහන්. ඒ කෙටි සටහන් කිව්වේ කෙටි චිත්‍ර වගේ දේවල් භාවිතයෙන් අපිට හරිම සරලව මතක තියාගන්න පුළුවන්.